මගේ පළවෙනි වීඩියෝ එක නරඹපු සෑම කෙනෙක්ම ඒක යථාර්ථයක් දාගන්න බැරුව ගියා මට. මොකද මගේ මේ පවන්න ගිය පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙන නිසා අපි නැවතත් කතාවට ආරම්භ කරමු. අපි පළවෙනි වීඩියෝ එකකින් පස්සේ දෙවෙනි වීඩියෝ එකේ කතාව අපි ආරම්භ කරමු. එතකොට මේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා කියන කෙනා ලෝක දේශපාලනයේ තුලදී චීනය, ඇමරිකාව සහ රුසියාව, ඉරානය සහ ඉන්දියාව යන මෙන්න මේ කට්ටිය මේ රටවල් ටිකේ අතර ඇති කරගත්තු බ්‍රික්ස් සමුළුව, බ්‍රික්ස් කියලා සමුළුවක් ඇති කරගත්තා. මේක ඉදිරියේදී ලොකුවටම ඇමරිකාවට බලපානවා කියන දේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තේරුම් ගන්න තියෙනවා. එතනදී ට්‍රම්ප් අන්න ඒකයි මේ චීනය සහ රුසියාව අතර තියෙන සම්බන්ධතාවය දුරස් කරන්න තමයි යුක්‍රේන යුද්ධයට සාමයෝජනාව කරලා තියෙනවා. නමුත් අපි විශේෂයෙන්ම අපි තේරුම් ගන්න ඕනේ කාරණාවක් තමයි ඔය යුක්‍රේනයේ යුරෝපයේ යුක්‍රේනයේ තමයි ඔය ගොඩාක් ඛනිජ සම්පත් අපි ගත්තොත් එහෙම අපේ ඉස්සරහට ඉලෙක්ට්‍රිකල් වාහන කියන්නේ විද්‍යුත් වලින් දුවන වාහන වලට අවශ්‍ය කරන ගොඩාක් ඛනිජ සම්පත් යුක්‍රේනයේ යුරෝපයේ යුක්‍රේනයේ අවශ්‍යතාව තියෙනවා. ගොඩක් දැන් ඒකේ ඒකාධිකාරීත්වය දරන්නේ චීනය. ඉතින් අර යුක්‍රේනයේදී ඒ තියෙනවා. නමුත් මේ දේවල් පිළිබඳ සිතියම් ගත කරලා තිනවා සෝවියට් කාලේදී මේ ඛනිජ මෙහෙම තිබ්බා කියන දේ ගත කරලා තිනවා. සිතියම් ගත කරලා තිනවා. මෙන්න මේ කාරණා අපි එකින් එකට තේරුම් ගද්දී දැන් ට්‍රම්ප්ට අවශ්‍ය වෙන්නේ මේ භෞතික සම්පත් ටික විතරයි. ඒ පොළොවේ අභ්‍යන්තරයේ තියෙන ඊළඟ දැන් අපි ඔතනදී වැදගත් මාතෘකාවක් කතා කරන්න පුළුවන් නිව් වර්ල්ඩ් ප්ලෑන්. ඒ කියන්නේ ලෝකේ එකම සැලැස්මකට ලෝකේ එකම නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕන කියන දේ භාවිතා කරන කොට්ටාසිකුත් ඉන්නවා. නමුත් මේ වෙලාවේදී ව්ලාදිමීර් පුතින් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් කියන මේ නායකයෝ දෙන්නගේ ක්‍රියාකලාපේ හිතුවක් කරන නායකයෝ දෙන්නෙක්. ඒ කියන්නේ අර අපි ගත්තොත් එහෙම යුදව සල්ලි වලටත් අල්ලන්න බැරි විදිහට වැඩසටහන් කරන දෙන්නෙක් ඒ දෙන්න. අපි ඒකයි හින්දා එමෙ නමුත් ඒවා අපි ගොඩාක්ම මෙහෙමයි. මේක තේරුම් ගන්න පුළුවන් හරි අඩු පිරිසක් ඉන්න මේ ලෝක දේශපාලනය තුල සහ ලෝකයේ තියෙන දර්ශනය තුලදී. ඉතින් මේක තුලදී කොහොමත් අපි වගේ පොඩි පොඩි රටවල් වලට ලොකු ප්‍රශ්න ඇති වෙන්න බලනවා. ඉතින් අපේ රටවල් වල ඉන්න බුද්ධිමත් නායකයෝ මේවා තේරුම් අරගෙන මේ විදිහට වැඩ කරන්න ඕන. කෙසේ වෙතත් මම නම් දකින්නේ ලංකාව කියන රට මාස 6ක් හිම වැටෙන්නේ නැත්තම් මාස 6ක් දැඩි සූර්ය රශ්මියක් නැත්තම් සමගය කියලා කියන්නේ සෞම්‍ය දේශගුණයක් තියෙනවා නම් අපි කොහෙවත් රටක තියෙන පොළොවේ අභ්‍යන්තරයේ තියෙන ඛනිජ සම්පත භාවිතා කරගෙන පොහොර දැම්ම සංස්කෘතිය අපි නැති කරගන්න. ක්‍රමානුකූලව හරිනේ. ඒක ක්‍රමානුකූලව හරි පොඩිවට හරි නැති කරගෙන ඉවරලා ඒකට අපි හුරු වෙලා තියෙනවා නම් ඒක අපි හුරු කෙරෙව්වා නම් මෙතෙක් පාලකයෝ අපි ඒකට හුරු මේ දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මෙතෙක් දුරට අපේ රටේ හිටපු සෑම ජනාධිපති කෙනෙක්ම ඒකට හුරු කරා කියලා කියන්නකො. ඒකෙන් අපි චුට්ටක් මිදිලා ඉවරලා. ඒ කියන්නේ දැන් මිදෙනවා කියලා කියන්න ගත්තොත් එහෙම 100ක් මිදෙන්න බෑ. පොඩි ප්‍රමාණයකින් හරි මිදලා ඉවරලා අපේ රටට උචිත අර පොළොන්නරුව අනුරාධපුර රාජධානිය වල තිබ්බු ඒ දේවල් එතකොට අපි ඒ தත්ත්වයේ දුරට යන්න බැරි නම් අපිට අපි සරල උදාහරණයක් ගමුකෝ. එච්චර ඉතිහාසයකට යන්න බැරි නම් අපි සාමාන්‍යයෙන් ශත වර්ෂයක් කියන්නේ අවුරුදු 100කට පිටිපස්සේ ගිහිල්ලා ගලමු. අපි 100ලා අපේ ආච්චිලා කරපු දේවල් අලු ටිකක් අලු එහෙපු තැනදී තිබ්බටු ගෙඩියක් හැදුණා. අන්න ඒ විදිහ කල්චර් එකකට හරි අපි හැදුනොත් අපේ රට
ඒ තත්ත්වෙන් හරි තත්ත්වයකට ගියොත් අපිට ඔය පෝර ප්‍රශ්න තව අවුරුදු 5කින් 6කින් මම මේ දකින දේ කියන්නේ. අද හෙට බෑ. නමුත් අද සිටම අපි ඒකට පුරුදු වෙන්න ඕනේ. එන්න ඒ තුලදී අපේ රටට ගැලපෙන්න අපේ රටට උචිත අපේ පසට උචිත. හැබැයි දැන් ඉතින් මේ පස මැරලා තියෙන්නේ. හැම දෙයක්ම අපි හදාගන්න පටන් ගත්තොත් ඒ ලෝක නායකයෝ මොනතරම් යුද්ධ කරත් අපේ රටට බලපාන එකක් නැහැ කියන දේ මගේ හිතේ තියෙනවා. නමුත් ඉතින් ඔය නාස්තික අවි හරණයක් ඇදුනොත් සාමාන්‍යයෙන් ඔය යුරෝපයේ දැන් ඒකත් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ලංකාවට ආසන්න නාස්තික බලාගාර තියෙන එක තමයි ඉතින් ඉන්දියාවේ තියෙන්නේ. ඒ කියන්නේ සමහර සාතම් කියන අවිය එතකොට ලෝකේ තියෙන වැඩිම නාස්තික අවි ප්‍රමාණයක් තියෙන බල රාජ්‍ය තමයි රුසියාව. 5400 ගණක් තියෙනවා. ඊට පස්සේ පුරිහා සමාන ප්‍රමාණයක් තමයි මේ ඇමරිකා එක්සතෙන් බෙදලා තියෙන්නේ. චීනට ඒකෙන් 4 එකක්වත් නැහැ. ඉතින් මේ එක නාස්තිකාවියක් රුසියාව සහ ඇමරිකාව හරි නිකුත් කරොත් මේක විනාශ වීමක් තමයි වෙන්නේ. අර අපිට ඔතනදී අර මේ සාහිත්‍ය රසයේ තුලදී වේරම්භ වාතයේදී අර බ්‍රහ්ම විවරණ නිකුත් කරනවා කියලා දෙයක් කියලා තියෙන. ඉතින් අපි අර ඔය මහාභාරතයේ එතකොට ලංකාවේ වුණත් ඉතිහාසගත කරුණු අධ්‍යයනය කරද්දී ලංකාවේ දුටුගැමුණු රජුරෝ ගාව ඒ වගේ ආයුධ තිබ්බ නැති වුණාට මහා රාවණ රජුරෝ ගාව ඒ වගේ ආයුධ තිබිලා තියෙනවා. එතකොට ඉන්ද්‍රදිත් කියන කුමාරයා තිබිලා තියෙනවා. ඒක යථාර්ථයක් කියන දේ අපිට දකින්න ඕන. අඟහරු ග්‍රහය පිළිබඳ ගවේෂණය කරන්නේ ඒ පොතපත පරිශීලනය කරලා වුන් දේවල් තියෙනවා. එතකොට අද මේ නාස්තික තාක්ෂණය හා සමාන ඒ කාලෙදී කියන්නේ මහා රාවණ රජුරෝ වෙන්න පුළුවන්. එතනින් එහා පස්සේ ඊශ්වර සංකල්පයේ ගත්තු ඒ සංකල්පයේ ඒතර විෂ්ණු ඊශ්වර ගැටුම තුළදී එන බ්‍රහ්ම විවරණය ඒ වගේ තියෙන වජ්‍රය වගේ ආයුධ නිකුත් කරොත් එහෙම තමයි. ඉතින් ඒ වගේ ඉතින් ඒ බලය දීලා තියෙන්නේ නායකයන්ට. දැන් පුතින් ගත්තොත් එහෙම ඇත්තටම ඉතින් වජ්‍රයක් අතේ තියා ඉන්න වගේ සාතම් කියන අවිය නිකුත් කරොත් එහෙම ලෝකෙම විනාශ වෙනවා. ඒ වගේම එහෙම කෙනෙක් ඉතින් ට්‍රම්ප් ගත්තත් ඒ විදිහට. ඉතින් මේ මිනිස්සුන්ට ඒ බලයේ සමතුලිතතාවයේ පිළිබඳව තියෙනවා. ඉතින් මේ මොන දේ වුණත් ඉතින් මේ විශ්වයේ විනාශ වීම නෙමෙයි අපේ මේ යථාර්ථය. අපිට මේ බලය අල්ලන්නවත් මේ යුද මොන දේ තිබ්බත් ඒ දේවල් මේ දාලා වෙලා විශ්වය විනාශ කරන එක නේ යථාර්ථය. මේ විශ්වයේ මේ පෘථුවිය තවත් ඉදිරි පරම්පරාවල් රැකගන්න අවශ්‍ය කරන කටයුතු සිද්ධ කිරීම තමයි යථාර්ථය. ඉතින් මේවා මොන ආකාරයෙන් හරි අද්දන්න බලනවා. ඉතින් ඔය යුදෙව් කියලා කියන්නේ ඉතින් අර ඇත්තටම ක්‍රිස්තියානි ආගම යුදෙව් ආගමත් අතර ලොකු ප්‍රශ්න තියෙනවා. ක්‍රිස්තියානි ආගම වෙන යුදෙව් ආගම වෙනයි. යුදෙව් බයිබලයේනේ ඒ කියන්නේ යුදෙව්වෝ අපි හොඳයි කියලා කිව්වට ඔවුන් තනිකර මිත්‍යා දෘෂ්ටිකයෝ. මගේ නම් තර්කේ තනිකර යුදෙව් කියලා කියන මිත්‍යා දෘෂ්ටික. ඔවුන්ටතොර ලෝකයක් නැත්නම් කියන ඒ தත්ත්වය තමයි ඉතින් ඔවුන් ඉන්නේ. එහෙම නෙමෙයි මේ ලෝකේ මිත්‍යා දෘෂ්ටිකත්වය කියලා කියන්නේ ඊට වැඩිය මේ මානව දයාව මානව කරුණාව පිළිබඳ අද කියන්නේ තමන්ට තමන් සිංහලයා උසස් කියන જાතියක් එහෙම හොඳද අපි? මම මේ කතා කරන්නේ හදවතට හොඳ සිංහලයා තමයි මේ ලෝකේ උතුම්ම જાතිය නෙමෙයි. මේ ලෝකේ සෑම සත්‍යයක්ම උතුම්ම කියන தත්ත්වය සෑම මිනිස්සෙම උතුම්ම කියන தත්ත්වය හිතන්න පටන් ගත්තොත් එහෙම මේ ලෝකෙ මිනිස්සු මොනතරම් සුන්දර වෙයිද නේ? ඒ කියන්නේ අපි මේ යථාර්ථය අපි ඇවිල්ලා සිංහයෝ වගේ જાතියක් අපි කාටවත් බය නැති જાතියක් එහෙම නෙමෙයි. අපි වෙන්න ඕනේ අපි සිංහයෝ වගේ තමයි. නමුත් අපි හැමෝටම ආදරය කරන જાතියක්. අන්න එතනයි වෙන්න ඕනේ. ඒතර රෂියානු ගත්තොත් එහෙම රෂියන්ෝ තමයි ලෝකයේ හොඳම જાතිය. ඕක හොඳම උදාහරණ ගත්තේ කවුද? දෙවන ලෝක යුද්ධය ආරම්භ කරපු නාසිවාදයේ ව්‍යාප්ත කරපු ජර්මනයේ හිට්ලර් තමන් උසස් කියන තමන්ගේ ජනවර්ගය උසස් කියන නායකයෝ මේ ලෝකෙ සිටීද? හැබැයි තමන්ගේ ජනවර්ගයේ රකින්න නායකයෝ ඉන්නවා. තමන් උසස් තමන්ගේ සිංහලයා උසස්ද? එතකොට සිංහලයා උසස් අනිත් මිනිස්සු පහත්ද? නෑ. ඔක්කොම ආපෝ තේජෝ වායු පඨවි කියන මේ සතර මහා ධාතුන් හැදිච්ච පිරිසක් ඉන්නේ. මේ කට්ටිය මේ තේරුම් ගත්තු කල්චර් එක වෙනයි.
මේ කට්ටියට ලැබිලා තියෙන දැනුම් පද්ධතිය වෙනයි පොඩි කාලේ ධම්ම. අන්න ඒක තේරුම් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙන අය මම දකින්නේ නැහැ. හැබැයි ඒ දේවල් තමයි වැදගත් වෙන ලෝකෙ ඉස්සරහට. සිංහලයා උසස්, ඉන්දියානෝ උසස්, යුදෙව් ජාතිකයා උසස්, රෂියන් ජාතිකයා උසස්, ඇමරිකානෝ උසස් කියන දේ නෙමෙයි වෙන්න ඕනේ. මේ හැම කෙනාම මිනිස්සුયો කියන සංකල්පය. ඒතකොට කාල් මාක්ස් ගැන ප්‍රතිපත්තිය, ධනවාදය ගැන ප්‍රතිපත්තිය, ඇඩන් ස්මිත් ආර්ථික විද්‍යාවේ පියා වශයෙන් සඳ දක්වන ඔවුන් ගැන සිද්ධාන්ත තුල වෙන්න පුළුවන්. ගෞතම බුදුහාමුදුරුවෝ, යේසුස් වහන්සේ, අල්ලා දේවතාවුන් වහන්සේ, ශිව දේවතාවුන් වහන්සේ, එතකොට යුදෙව් ආගමේ ඉන්න අදහන ශාස්ත්‍රුන් වහන්සේ, ඔවුන් ඔක්කොම මිනිස්සු, මානව ගුණය, මානව දයාව, මානව කරුණාවෙන් පිරුණු කොටසක් වශයෙන් තමයි තේරුම් ගන්න. ඉතින් අන්න එතනදී මිනිස්සු හිතන තත්ත්වයට අපි ඔක්කොම මිනිස්සු. අපි මේ ජාතියකට බෙදිලා, අපි ආගමකට බෙදිලා, අපි රටවල් වල තියෙන ඇත්තටම ලෝකයේ තියෙන රටවල් දැන් මේ කොල්ල ගන්න. ඒ අපි රටක් වශයෙන්ම චීනය, ඉන්දියාව, රුසියාව, ඇමරිකාව මේ රටවල් වශයෙන් බෙදුනොත් කොහොමද? ඒ කියන්නේ රටක් වශයෙන් බෙදිලා අපි රටක් වශයෙන් බෙදලා තියෙනවා නම්, අපි ආගමක් වශයෙන් බෙදලා තියෙනවා නම්, අපි භාෂාවක් වශයෙන් බෙදලා තියෙනවා නම්, එතනින් එහා ලෝකේ ඉස්සරහට බෙදීම තමයි යන්නේ. සමානාත්මතාවයේ කතා කරන මිනිස්සු ශ්‍රී ලාංකිකයෝ අපි කියලා කියනවා. සමානාත්මතාවයේ තියෙන සමානාත්ම පිළිබඳ මැනවින්ම විග්‍රහ කරේ ගෞතම බුදුහාමුදුරුවෝ. ශිව දෙවියෝ, අල්ලා දෙවියෝ, නබිනායකතුමා, යේසුස් වහන්සේ උන් නිවැරදි විදිහටම ඒ දේවල් විග්‍රහ කරලා තිනවා. නමුත් ඇයි මෙහෙම මිනිස්සු රටවල් වලටත් බෙදලා තියෙන්නේ? සීමා මායින් කොටු කරගෙන, මායිමකට කොටු කරගෙන නේ. ඒ මායින් වලට ගැටුම් කා ගන්න තත්ත්වයක් ඇති වෙලා. මිනිස්සු හිතන්න ඕනේ අපි මේ මනුස්ස ආත්මය ලබද්දී අපි ආවේ මේ අම්මගේ කුසෙන්. ඒ කුසෙන් එන අපිට මොනවද ලබා ගන්නද? මෙරදි මොනවද අරන් යන්නේ? මේ ඉන්න ටිකේ මොකද්ද කරන කියන දේ අපි හිතන්න ඕනේ. ඉතින් අපි ඉදිරියේදී වැදගත් මාතෘකාවක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අඟහරු ගවේෂණය සහ අඟහරුට අධිපති අපි ගත්තොත් එහෙනම් අපි අඟහරුට අධිපති කතරගම කන්දසාමි කුමාරයා ජ්‍යොතිෂ පැත්ත සහ අඟහරු ගවේෂණ කරන ඉලොන් මස්ක් අතර තියෙන සම්බන්ධතාවය වීඩියෝ එකක් දෙන්න කතා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. අපි ඒ ගැනත් කතා කරමු. හැම කෙනෙකුටම මානව දයාව, මානව ගුණයෙන් පිරුණු ලෝකයක පිළිබඳව අර්ථ දක්වන්න පුළුවන් හැකියාවක් ඇත්නම් New World Plan ලෝකයේ එකම නීතියක් කියන තැනින් බාහිරව හිතන්න පුළුවන් වෙලා ලෝකෙට එකම නීතියක් අවශ්‍ය වන්නේ නැත. ලෝකෙට අවශ්‍ය වන්නේ එකම මානව දයාවක් සහ මානව ගුණයක් ඇති කරගත්තු මිනිස්සු පිරිසක් කියන දේ තේරුම් ගන්න ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හැදෙනකන් අපි අපේ ගමන යමු. හැම කෙනෙකුටම සියලු ලෝකවාසීන්ටද සෑම කෙනෙකුටම මේ ප්‍රශ්න වලින් निराකරණය වෙලා ඒ තමන්ගේ අවශ්‍ය ජයග්‍රහණය කරා යන්න තව කිසි කෙනෙක් තරම් තව ශක්ති ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන සතරවරන් දේව රාජෝත්තමයන් වහන්සේලාගේ පිහිට ප්‍රාර්ථනා කරනවා. හැම කෙනෙකුම තෙරුවන් සරණයි. තමන් අදහන ශාස්ත්‍රුන් වහන්සේගේ නමක් සිතේ ඇත්නම් ඒ ශාස්ත්‍රුන් වහන්සේ යන්න පුළුවන් තැන කොතනද? අන්න එතනට යන්න අවශ්‍ය ශක්ති ධෛර්යය වාසනාව ඔබ සෑම කෙනෙකුටම ප්‍රාර්ථනා කරනවා.